ලෝභකම තණ්හාව කාලා තියෙනවා. ඒක අවිද්‍යාව. ඒක සාමාන්‍ය නිත්‍ය වශයෙන් ගන්නවා. සාන්ප්‍රදායික වශයෙන් ගන්නවා. සමාජීය වශයෙන් ගන්නවා. ප්‍රශ්නයක් නෑ. ඒක කියන්නේ හැමෝටම අයිති දෙයක්. අර ඒක තණ්හාව. ඒ තණ්හාව ස්වභාවික තණ්හාව අවිද්‍යාව. විෂම ලෝභය කියන්නේ නෙමෙයි. ඊට වඩා ලෝභය යම්සි ස්ත්‍රියක් අනුපුරුෂයෙකුට අඥාන විදියට වැළීමේ කර ගන්නවා. යම් පුරුෂී යම් විශ්වාස පිළිබඳ අඥාන වැළීමක් කර ගන්නවා. අන්න ඒ විදිහට කරගන්නේ ලෝභයේ ප්‍රතිශත ලෝභය. එවැනි යම්සි කෙනෙක් සමාන ඇයෙන්නේ ඊයතරගෙන ඉදම කරනවාගෙන යාන වාහනයෙන් වෙන සම්පතයෙන් නිරමුදලාගෙන අනුරයි දේවල්ගෙන ආශාව ලෝභයෙන් කරගන්නවා නම් අන්න ඒකට කියන්නේ විෂම ලෝභය කියලා. දැන් ඔය තේරුම් ගන්න අවිද්‍යාවෙන් සමානයි දේවල් කියන ආශාව. විෂම ලෝභය කියන්නේ අනුන්ගේ දේවල් කියන ආශාව. හැබැයි මේ ආලාදී තුන තණ්හාවේ තමයි දැකෙන්නේ කියලා. තමන්ගේ දේවල් ගැන ආසාවක් පිළිගන්නවා. අනුන්ගේ දේවල් ගැන ආසාවක් පිළිගන්නවා. දෙකම ලෝභයේ වැඩි. ලෝභයේ වැඩි. ඉතින් ඒක මාත්‍රාවකේ චිත්තෝපට්ඨිසනුව අතර තියෙන්නේ අවිද්‍යාව විශ්ව ආනාදී කියන්නේ ප්‍රඥාව. එතකොට මේ සමාජයේ ආදීනවා නේද? තණ්හාව, ආශාව, ආනනේ, ප්‍රේමයේ ලිංගකම් ඉතිරිකම මේ වචන මාලාවකින් භාෂාවක් වහලෙන්නේ ඒ සියලුම දේවාලයේ වචන වලින් කියන්නේ ලෝභය ගැන තමයි. ලෝභය ගැන තමයි වචනේ නාමයවනා, විහාරයවනා අතන දෙකයි. ලෝභය කියන්නේ ලෝභය නිසා පින්වතුනි මිනිස්සු බොහොමනාවට කරනවා. යුද්ධ අත්ං විඥානාදී යුද්ධ ධම්මං දැකස්සති. ලෝභයෙන් මාර්ගයේ මිනිස්යාට මාගේ ක්‍රමයේ අහිද වැරෙද්ද මාගේ ක්‍රමයේ ඉක්මවන්න කියලා වටහා ගන්න ශක්තියක් නැහැ. ලෝභයෙන් මුලා වෙන නිසා, ලෝභයෙන් අන්ධ වෙන නිසා. ඒ නිසා ලෝභයෙන් මුලා වෙන මිනිහට හරි වැරද්ද තේරුම් ගන්න බැහැ. ඉතු වැරද්දක් තේරුම් ගන්න බැහැ. අනිත් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මේ ලෝභය ඇති වෙන හේතු කාරණා වාක්‍යයක් තියෙනවා. සමහරුන්ගේ ලෝභය ඇති වෙනවා වස්තු හම්බ වෙන වස්තු හම්බ වෙන ආසාවෙන් සමහරුන්ගේ තණ්හාව ලෝභය හදනවා. තව සමහරුන්ගේ වස්තුවේ මිනිමම් වෙන බලාපොරොත්තු වෙන ලෝභය හදනවා. වස්තු ගලගහන බලාපොරොත්තු වෙන තණ්හාවයි වස්තු ගේනන විනෝද වෙන්නේ ඒ තණ්හාවයි. ඒ කාරණා දෙක. මුල් කාරණා දෙකම තණ්හාව කරේ. දැන් බලන්න මේගොල්ලෝ අහලා තියෙනවා ඉක්කට කියන්නේ. බුදුහාමුදුරුවෝ මේ කාලේ කියන්නේ මර්තිදේ කෝෂයේ සිටුවනේ අධිනේ කුඹක සිටුවනේ ඉන්දීයේ සිටුවනේ තෝරියේ ඉන්නේ මම ඔයගොල්ලෝ කොහොමද කියන්නේ වස්තු හම්බ කරලා වෙරහා ජීවත්. තමන්ගේ ගැටේ අනුරය ගන්න දුන්නේ. තමන්ගේ කෑ විවිධනේ අනුරය දුන්නේ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් තරම් එකලාංශ වස්තු පිළිගන්නේ කියන්නේ පමණයි. අන්නේ ඒක තණ්හාව. ඒ තණ්හාව. ඊළඟ තණ්හාව තමයි වස්තු හම්බ කරලා පුළුවන් තරම් වේදනා විනෝදේ. ඉතින් එදා තියෙන තණ්හාව. බැරි වලට වේදනා ප්‍රමාණය මේ නිරෝධී කෙනෙක් වාගේ ඒක දෙන්න පුළුවන්. නෑ එතන තියෙන බුදුහාම වෙලේ කාලේ කියන්නේ මහාරජ කිව්වා කියන්නේ මහාරජ කිව්වා කියන්නේ ඕකේ 80 පැයි විතර 80 කෝටියන් වෙන්නේ නැහැ. ඕකේ 80 පැයි විතර මහාරජ කිව්වා. තමන්ගේ වස්තු විනාශ කරන දෙන්නේ. ඔතන වස්තු පාලනය කරනවා. වස්තුවට ඇකේනවා. සූදුරියා සාධාරණීය කෝටි 80 වෙනන්නේ විතරනේ අම්ම කෙරෙලායි විනෝද අන්තිමේ තමන්ගේ ලිංග එක්කගෙන කබලකට අරගෙන පාවදීන් ගන්නවා. වස්තු විනාශ පස්සේ අන්න විනෝදයේ වෙනා වස්තු විනාශ. එතන තියෙන අන.
එහෙම බලන් ගියාම ඒකේ පුද්ගලයන් කෙනෙක් ඥානදාමයන් අනුව වස්තු එකතු කරගැනීමේ තණ්හාව පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. තව පැත්තකින් ක්‍රියාත්මක වෙනවා වස්තු වේදනක ඉන්නෝදේ තණ්හාව. මේ කන්තික තණ්හාව තමයි ඥානයෙන් ලබන්නේ. ඊළඟට ඉන්ද්‍රිය ඔබ දන්නවා විපාසාව කියන්නේ. වස්තු විපාසය කියන්නේ වස්තු විපාසය කාම ඔබට කරන්න ඕනේ වස්තු ටික අධිය විපාසය හඳුනගන්න. මොනතරම් දේවල් තිබ්බත් විපාකයේ පිටිනා හොයන්නේ මොනවාක් නෙවෙයි වලට ටිකක් දීලා දැනෙත් වාසව හඳුනන්නේ කියන්නේ ආසන්න. වලට ටිකක් බලන්න දීලා ඒ විපාක නැති කරගන්න එක යාට හඳුනීමක්. ආමියයි අන්හාව කියන විපාකාවක්. අන්හාව ඇතුලේ පුද්ගලයා ඒ අන්හාවෙන් ආශ කරන අයිඥායෝ සවිඥායෝ. ඒ පණ ආවෝ පණ වස්තු සමාන කරන්නේ සම්මුති පාස්වර්ඩ් නේ يعني දුර පීඩාවෙන් පරිදි ජීවිතේ. අන්න එතකොට ඒකයි තේරෙන්නේ. තණ්හාවේ යාළු වෙනවා මොහේ කියනවා කියලා. මොහින් දානවා කියන්නේ දැන් තණ්හාවෙන් ඉඳලා මොහේ දෙක වෙලා ඉන්න. දැන් මෙන්න මේ හිතන්න යම් වස්තුවක් කියනවා. අවිඥානයේ වස්තුවක් කියනවා. ඒක මේ අයිති කරගන්න සුදුසුදයක් නෙවෙයි. නමුත් මොහින් දාලා එක කියලා ඉන්නේ හරකට හරියට. අන්න මොහින් දානවා ඔය විලාය තණ්හාවෙන් වෙලා ඒ අවශ්‍ය නොවන යදින්නේ නම් කරගන්න අයිති කරගන්න ග්‍රහණය කරගන්න මහා ඥානම ආරෝහණ අන්න බලන්න කල්පනා කරනවා. ඊළඟට පින්වතුනි ඕකේ භයානකම වැවැල්කම කොච්චරද කියලා කිව්වොත් බලන්න කල්පනා කරලා අධික ලෝභය නිසා ලෝභය වැඩි වෙනින් පස්සේ සමාන කාර්යයේ දිනුනි උන්නත ඥාන වලට යන්නේ දේව අමායන් වේගෝයේන කල්පනා කර විශ්වවරපත් වෙනවා. සමහර දෙනා නියම සාරයේ රෝගී හැදෙනවා. ඒ ළමා ගන්න දෙවියන් ඉඳලා නියම සාරය. අවකාශයෙන් ලබා ගන්න දෙවියන් ලබා ගන්න පොළේවල් ලබා ගන්න වේගෝයේනම් ඒ ශෝකේ නායනවල සියපණාය කියලා ගන්නවා. එතන දැරෙන් දැන භූමියේ පිටු තණ්හාව කියන්නේ මහා බැලේ භයානක සමාන විට ජීවිතයෙන් සමුගන්න වෙන තත්ත්වෙටම පත් වෙනවා කියන පිළිතුරු කරලා තියෙනවා. ඊළඟට පින්වතුනි මම කතාවක් කියන්නම්. ලෝභයෙන් මත්ච්ච රජකෙනෙක් අවසානයේ රෝගී දෙවිදේ පිටේ ඉස්සර ධම්මික රාජ්‍ය කරපු දෙයක් නපරද. මේ නපරදට රජුවා කියන්නේ දෙන්නේ බැලඳන රජු මැනයි පස්සේ අමාත්‍යමල සායයන් කරන වැඩිමහල්තුමා ආදී කියවා වාරතුමා ඉවරේ මොනවා වැඩිමහල්තුමට කුමාර දෙක මානයන් කියලා එයාට පස්සන් ආයේ මල වර්ධේ කියලා. ඊට පස්සේ මෑ යන්නේ රාජ්‍යය යන්නේ අපි යන්නේ පලාරට ගිහිල්ලා ඔහු යනවා සිටුවේ ඉඳලා සිටුමානි ආවර සේවයේ කරමින් ඉන්නේ. රාජකුමාරයෙක් අභයන්නේ ඉවරන්නේ. ඔහු මේ කාලේ සිටුවේ කොහොමද දැනගන්න ඥාන සාමාන්‍ය පොරවලා දෙන්නේ. අවුනේ නෙවෙයි. යා රාජකුමාරයෙක්මයි. ඒ සොඳුර අහගෙන කිව්වා නෑ මම ගත්තද ජීවිතේ තමයි මම රාජ්‍යය අතදලා මම දැන් බලන්නේ කොටේ ඔහු ඉන්නේ කොටේ සිදුවෙන කල්පනා කළා මහරජුන් ආයන වෙන්නේ මෙයා කිව්වනේ මේ කුමාරයෝ ඔබේ දැන් මානෙ කියලා මේ වස්තුව දැන් අපේ මේ ආදායන ගෙවීම අපිට සලකන්න මම ඉන්නකේ අය ඉන්නකේ මගේ ඉන්නකේ මෙන්න මේ ජනපදයේ තියෙන මේ ආදායන වල වලින් විනාශ කරලා ඉතින් මල්ලේ වලට යන්නේ ඕක කරන්නේ මෙයාට මිනිස්සු ආදායම් වලින් කරනවා. මේ කුමාරයා දැන් ධනෙ එකතු වුණා. ධනෙ එකතු වෙන්නේ පිරිසත් එකතු වුණා. දැන් සල්ලි කියන පරිවාර සම්බන්ධයක් තියෙනවා. මෙයායි කල්පනා කරන අන්න තණ්හාව වුණා. එදා එපාගේ මායියේ අදහන ආවද දැන් මායියේ තණ්හාවයි. මෙයා දෙකට පිරිවරාගෙන ගිහිල්ලා
මලේ පණිවිඩය කියලා ආයේ කුරුෂයේ කියන්නේ පණිවිඩය. ඒක කුරුෂයේ කඩේ මම දැන් ඇවිල්ලා ඉන්නේ. මගේ රාජ්‍යය ලබා ගන්න. මොකද කියන්නේ? මලියම රාජ්‍යෙ දෙනවද? නැත්නම් යුද්ධ කරනවා. ඒ වෙලාවේදී මලියම අඳුරන්නේ එතුමාගේ අනේදී පොළ මිනිස්සයා. රාජ්‍ය උරුමකලා දෙන ආරක් වෙනා නා යන්නේ. දැන් යුද්ධ කරන රාජ්‍ය ගන්නේ දැන් කරනවා. දැන් දෙවියෝ මගේ සිරුරේ සේනාව යවලා මේ මනුස්සයාට යුද්ධ කරේවොත් එහෙම මෙයා නෑ. මල අපවාදනේ කියන අයියමන ඊට වඩා මම වහාගෙන ඉන්න රාජ්‍ය මාර්ගයයි කියන උන රාජ්‍ය මාර්ග දැන් හම්බුනේ නෑ. මම ආයෙත් ඔය ඉන්න අතරතුරේදී සක්‍රීය වෙන ලෝකෙ. ලෝකේ විනායනා අන්නාවේ විනායනා ජීවත් වෙන මිනිස් කවුරු කියලා වන්නකොට මේ ඇතිරු වෙන්නේ. සක්‍රීය තරුණ වේශමාවයිනා ඇවිත් අජීවන්ට කියන මහරජතුමනි බොහොම ධනවත් ආශිර්වාද තියෙනවා නේද? ඔබට ලබා දෙන්න පුළුවන් මාගේ ඔබ කැමති ලබා ගන්න. ආමන කැමති ලබා ගන්න. එහෙනම් ඔබ කරන්නේ අර රාජ්‍ය ලබාගෙන ආසානේ දැන් අජීවයේ ඉන්නවා. අර කරුණේ අනුදානමයි පාන. ඒ ආරනේ මේ ධර්මයේ නේ සත්‍යයේ විස්මාරණය ඥානෙ. දැන් තරුණ වේලෝ කියනවා. දැන් අජීවන් හිතේ වේදනාවක් මේ පහතරම් වේදනාවක් නැත්නම් නේ කියලා. ඔන්නේ අජීවන් හිතේ සංවේගයක් තිබුණා. කනගාටුවක් තිබුණා. සංතානයක් සංවේගයක් තිබුණා. අසත්‍යාන්තයක් තිබුණා. ඇතුළත දුන්නේ අජීව අපේ වුණා. රෝගයක්. ඉබේ ඉතරේ වෙන එයා ඉඳේ වුණා රෝගයෙන් තණ්හාවෙන් බඩවල ඉතලේ ලැබුණා. ඊටත් එක ගැටවත් තේරුණා. දැන් අජීව අපේ ඉන්නේ ඉන්නවා. මේ වයින් වේදනා කරලා හරියන්නේ. වේදනාවේ කාණි අපේ මුසාරතන මහසේ ඉසානාමක විදුමානගේ අධ්‍යාපනය කරලා තමන්ගේ රාජ්‍ය කරා යනවා. දෙමෝගේ බලන්න. ඔය අනුතුක අන්තයක් හම්බුනා මේ ලැබීමත් දෙන්නේ. මෙයාගේ මායාව කියලා කියනවා මේ අජීව හනි ගන්න. ඒ ආදී අජීව කියනවා මට මෙන්න තමයි ඇවිල්ලා මේ රාජ්‍යජනක කතා කරලා මම මේ සම්පේ බාරගත්තා. අනේ පාන බලන්න තරුණ රාජ්‍යයෙන් වෙන්නේ. මම හිමිනේ රාජ්‍ය තුන නගරලා මම මෙතන උනා නේද කියලා මම ලොකුට කියනවා. කනගාටුවක් ඇති වුණා. සංතාපයක් ඇති වුණා. පශ්චාත්තාපයක් ඇති වුණා. එදා ඉඳලා මම අතිදිනා නැහැ. එතෙන්දී බෝසත් කුමරාණෝ කියන තරුණ කියන මහරජතුමනි ඔබතුමා රාජ්‍ය හතරක් අඳගත්තට ආයතන අඳගත්තට කියන්නේ දැන් මේකට රාජ්‍ය හතරක් ඔබතුමා රාජ්‍ය හතරේ ඉන්න පුළුවන් බෑ නේද මහරජතුමනි මිනිස්සේ ගෙවල් හතරක් හදනවා ඒවා හතරේ ඉන්න පුළුවන් බෑ එකයි ඉන්න පුළුවන් එකයි මිනිස්සු අවශ්‍යයි මිනිහෙන් බත්තික හතරක් යාම මේ සුළුයි බත්තික හතරක් ගන්න පුළුවන්ද බෑ එකයි ගන්න පුළුවන් මිනිස්සේ හතරේ අන්නේ හඳුන් මේ සරකට යාගෙන ඉන්නවා ඔක්කොම හැම වෙලේ ගන්න බෑ ඒකෙන් කොහොම හැදෙන්න තමයි අවශ්‍යයි ඒ සාමාන්‍ය මේ ලෝකේ අනවශ්‍ය තණ්හා ඉවත් කරගන්න අවශ්‍ය නැහැ. තණ්හාවෙන් තමයි ඉවර සෝකේ කනගාටු හදගන්නේ. ඒ හින්දා ලැබෙන උරුම හිමිලෙන් සතුටු වෙනවා සක්කන්. ඕනේ රෝගයන් ඉවත් කරගන්න ඕනේ නැහැ කියලා කියනවා. අන්නවල ජීව මානසික වශයෙන් එදෙන්නා ඒක හරියට ආවාගේ පස්සට නැවතකොට සුබුදු ආකාරයෙන් රාජ්‍ය පවතන අන්නවල තණ්හාව නිසා වේදනාවක් ආවා කියන එකේ දෙවෙනි පුළුවන් කියන එක ඔබට ඒකේ තේරුම් ගන්න පුළුවන් වඩා ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් ආන්තිය එක. අනිත් මේ තණ්හාව ඇතිවෙන්න තියෙනවා මේ කොච්චර හම්බුනද මිනිස්සු වැඩි කියලා කියනවනේ. මිනිස්යාගේ සත්‍යයන් කොච්චර ලැබුණත් නැහැ. ඒකේ බලන්න කියන්නේ කුණු ලෝක වටින තණ්හා නාසෝ කියන්නේ මේ ලෝක මිනිස්සු හැමදාම තණ්හාවේ යාජනය කරලා ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක. කොච්චර හම්බුනද මේ ඇතික ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
මේ ඇත්ත හිතාගන්නේ ඇයි? අර තණ්හාවේ ලාභයෙන් දෙන්නේ නිසා. ඒ නිසා ඒ තණ්හාවේ ලාභයෙන් වෙන්නේ ඒ යන්නේ ලාභයෙන් ගියාම ඕනෝන් ජීවිතේ පාරේ යන්නේ ඉවරට පාරේ අවසානයේ නැත්තේ. එන්නේ මේ තේරුම් ගන්න. මම කරුණ දෙකක් කියන්නම්. මේ තණ්හාවේ හේතු අවබෝධ කරගන්න. මහා දාන කරන දැනි කංගා වාජික. දැන් මහා දානයේ රජු. මේ මහා දානයේ රජු රාජ්‍යයේ කාලේ එතුමා ගියා මහා විහාරේ වන්දනා කරන්න. ඒ මහා විහාරේ වන්දනා කරන මේ වෙලාවේදී මොකද වුනේ? ඒක චිත්තකෙන් තණ්හා වුණා. රජු එක ආපු ඉතා උරුමන්තේ අන්තපුර දේවයන් දීවියන් දැකලා මහතු ආශාවට කියලා. ආශාවට කියලා. යාසාවට එළමාරියා කිව්වොත් ඒ විශ්වයේ ඒ වාගාගියෙන් මුදිලා අපරාධ. ඔන්නේ මානීය ඇයිදලා ඒ ජීවිතේ බලපාපි හැටි රෝගේ තණ්හා ආශා බලපාපි හැටි. ඊළඟට ඒක සිදුවේ ගාන්ධ සිදුවේ. ඔය ගාන්ධ සිදුවේ බොහොම ප්‍රේම ආහාරයන් තියෙනවා. එයාගේ දහවල් කෑම වේලෙද ලස්ස ගන්න කාවුනසම් වේලා ගන්නවා. වේලා ගන්නවා. ඒක දුප්පත් මිනිස්සේ කොට හැගේ බලන්නේ කියලා. ඉතින් සිදුවේ අවදාක් කියනවා. ඒ සිදුවේ යන්නේ කොහොමද? මෙනිකල් පුතෝල් දෙක මෙනිකල් වාහනයක තාතන් ආයතන ආහාර කුඩු කියන නදී සිදුවේදී අර මිනිස්සේ මේ විදිය බලන් ඉන්නකොට මේ සිදුවේ ඇදී මොනිය ආහාරයෙන් තණ්හා හැදෙලා ගන්න නේද? අනේ දැක්ක. හැබැයි ඔබට මේ ආහාරයෙන් ආසාවක් කියනවා නම් ඔබ අවුරුදු ගන්න මන්නගේ වැඩ කරන්න. අවුරුදු ගන්න වැඩ ඔබට මේ ආහාරයෙන් ගන්න පුළුවන්. එක ආහාරයක් දෙන්න. ඔන්න ආයෙත් අවුරුදු 3ක් වැඩ කරන්නේ අනිත් සිතුමාගේ මායිකාවේ සේවනයේ ඇටියට මැදන්නේ ගන්නලා මොකද ඒක කෑව වෙලා ගන්න. ගහම විශ්ලේෂණය කරන ආහාරය. අලත් මේ පොළොවේ අංශාන්තරයේ ආහාරය වල තියෙන අලෙටු ඒ වගේ මේ ආහාර වෙලා ගන්නේ මිනිස්යා තුන් අවුරුද්ද සේවය. නමන්නේ ඒක කාන්තාවක් දැන් ලස්සන වස්ත්‍රයක් දෙකම ඒ වස්ත්‍රය දරාගෙන බලාපොරොත්තු වෙන අවුරුදු 3 මහා මන්දිරයේ සේවිකාවක් ඇටියට මැදන්නේ ගන්න කරගෙනවා දහම් කරවදියෝ අන්නායලා ඒ විතරයි මේ බාහිර කල්පනා කරලා අනාගතයේ ලෝකාභිවේද බොහෝ සම්මාන අපේ මහා ගෝඨාන මහන්සිය ප්‍රමාණයේ අපාරයි අවාරුකේ කියන පාරන්නේ කුසලසිකවල ඉන්නේ කාලේ එදා මේ සාගරයේ ඉන්න වනාංගේනවා කියන ඒ වගේම මේ ආහාර විශ්ින්කර කරලා කියන උපහාර කියනවා. ඇයි මේ ප්‍රභාව කියලා බලන්න තණ්හාව නිසා. එවන් තණ්හාවේ බයන්නේ තණ්හාවේ බියකට. ඔය සම්බාල පුදුමාන තණ්හාවේ යන බලයන් මාගේ තමයි අපි සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. අනිත් තණ්හාව ආශාව රෝගකම දුරු කරන්නේ හරිම අමාරුයි. අපි හිතන තරම් කියන තරම් වේසින් ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ. බලන්න මේ කාමයේ තේරුම් ගන්න. එක කාන්තාව කියන්නේ. මේ කාන්තාව තමයි ස්වාමිපුරුෂයාට වඩා ස්වාමිපුරුෂයාගේ මාර්ගිකයේ නොවන සම්බන්ධයක් ඇති කරගන්නවා. තණ්හාව ඇති කරගන්නවා. ආයෙත් ඇති කරගන්නවා. ඇති කරගත්තයින් පස්සේ මේ කාන්තාව දැන් අත්දැකලා යනකොට තමගේ ස්වාමියාව මරනවා. තමන්ට කරන්න බැහැ. මාළියාව මරන්නේ කවුරුද? බලන්න තාලේ භයානක තණ්හාව භයානක මේ පරිදි කාන්තාව දවසක් කියනවා. මාළියාගේ මාර්ගයට පාරවල කියනවා. ළමයා තමයි කියනවා. දැන් කොහේ මාන්නේ කාලයෙන් සම්බන්ධ කරනවා කියන්නේ. අයිය දැනගත්තොත් අපි දෙන්නා මානවා. ඊට ගන්නේ අපි ඒක මානවා. නැත්නම් දෙන්නා විනාශ. මේ කාන්තාවෙන් කල්පනාන්නේ තමයි සහෝදරයා ලබනවා. මේ මාළියාගේ මොනවාසේ මේ මාළි එකට ප්‍රතිශේධ කරා. එහෙම කරන්නේ සහෝදරයයි
මාවත තෝරාගෙන ඒ මගේ අයියත් මාවනේ හදන්න මානවයි. ඔය පිළිවෙලේ කොච්චර කියන්නේ කාන්තාවගේ වචන හැමෝම පාද හේතු මොනේ දේවල් කරන්නේ. අච්චර මනුෂ්‍යයා අපේ කවුරුයා මරාදාන්නේ කෙනෙකු මේ මාත්‍රි කාන්තාවට ආශා කරන කාර්යය. අර සහෝදරයා නාමයේ නාමකේ අදුවක් කරන ඉන්නේ නැහැ අර කරුණේ කොළම අයියාට ගහගෙන ඉන්න කලා ගැටුම් අර කාන්තාවල දුරු කරවලයක් අර ආන්නේ නැත්නම් අයියා නැති වෙලාවේ තමන්ගේ කිරිනේ හිතේ තියාගෙන ඉඳලා තියෙනවා මන්නාන්තේ දැන් බලපාන ඉස්තුවේ බලපානවා කියලා ඉඳලා මේ කාන්තාවගේ ආසාව නැති මනුස්සයා ඒ ගෙදරම ගෑනේ කරලා දැන් මේ ගෑනියා අර කාන්තාව පස්සේ ඇගේ වෙලිවිලි ඉන්න කොටද කාන්තා ඒ වෙලෙන අර යන්නේ අර ආසන්නයි ඉන්නේ ගෑනේ නැහැ ගෑනේ නෑ කාන්තාවේ ආසන්න ඉන්නේ මොකද මේ ගෑනේ ඇගේ බලවෙන්නේ කියලා ඒ දැන් යන්නේ දෙන්නේ ඉගෙනද දැන් යන්නේ ඉගෙන බලවෙන්නේ කියලා දැන් බලවෙන්නේ දැන් බලවෙන්නේ අර මේ කාමයන් පස්සේ යන්නේ මේ ආසාව ගන්න ඊළඟට බලවෙන්නේ දැන් බලවෙන්නේ යන්නේ අර කාමතාගේ ආසාව ලිංගක මැනලා වහුවිලි කියලා වහුවිලි ප්‍රතිවන්නේ කාමතාව නැන්නේ වහුවිලි දැයි වහුවිලි නැන්නේ ආහාරේ කාමතාවය තණ්හාව අවදානගුණි වහුවිලි නැලා ඒ කාමතාවගේම බලයේ ඉන්නකට දරුවෙක් කුසුලිනේ ගත්තා ඒ දරුව පස්සේ දීුණා පස්සේ දරුව ඥාන ඥානෙ පෙර දාන ජීවනවලට අනුවන පුළි දරුවා කියන්නේ ජීවන ඥානෙ කියන්නේ පෙර ආපන ජීවන කරනවා නුවණ පුළි ළමයන් පුළා කාලය ඇතිවෙනවා ඒ ඥාන ඥානෙ ඇතිවෙන පස්සේ මේ දරුවා තේරුම් ගන්න මේ අම්මලා මේ නාමව බලේ හිටියා ආත්ම ආත්ම මෙයවන්නේ කියලා අර කිරියමයි කියලා නීන දෙන්න මිහිලා මේ පුතාගේ මහානා ඉන්නේ ඉස්මහාගලය අන්දරේ ඉරියමගේ මහානා දේයාවන් වලේ නීනාම් කියලා අන්නාව ගමනකේ ඉන්න අන්නාව කියන්නේ ලේසින් ගලවන්න පුළුවන් දෙයක් නෙවෙයි ගලවන්න පුළුවන් දෙයක් නෙවෙයි අනුසාරේ ආශිකන දහස් ගණන් කෝටි ගණන් සංකාරයක් චතුරාර්ය වේදනා කියලා නාමු සමුදය ආශාතික වේදනා කියලා මොකද මේ තණ්හාවෙන් දුකේ පිළිමි හිතු තණ්හා අනිත් සමුදය ආශාතික වේදනා කියන්නේ වේදනාවේ තණ්හාව අනිවාර්ය මම මේ ගාතම කරන්නේ ගණන් ගාතාව යථාවි මූලේ අනුපාදේ නන්දේ චින්නෝකි යුක්ඛෝ නේ යුක්ඛේ ඒවම් තණ්හානුසේ අනුවේ ඉබ්බත්දී දුක්ඛ නිරාකරණ ගානක දන්නවද? යන්නේ ගහ කියනවා. යන්නේ ගහේ ඒ ගහ වලට යන්නේ එහෙම ඕනේ කරනවා. ඒ මන්දේ හිතාගෙන යන්නේ අතුලක. අතුලක ගහ ඉවරනවද? නෑ. ගහ යයි අතලා අතුල විදලා ගහ වැයෙනවා. ගහ වැයෙනවා. එතකොට මොකද වෙන්නේ? ගහ නැති කරන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? ගහ මුලින්ම ගලවන්න ඕනේ. මුලින්ම යන්නේ තමයි ගහ නැති කරලා මේ ගාතන්නේ දෙකයි අතයි අනිවාර්යයෙන්ම චින්දෝ දුරු කුණේ නිකන් එහෙම ගන්නකොට බෑ ගහ නැදෙන්න හැදෙනවා ඒ වගේ තණ්හා කියන්නේ සත්‍යය යමසේ ධර්මයේ කියන තාකල් තණ්හා කරගන්නේ සංසාරයේ මේ තණ්හා සත්‍යය කියලා ආපෙන් නිවන් දකිනාතු අතරවතනාතු මේ තණ්හා සත්‍යයේ ගාන කෙනෙකුයි තමයි මෙන්න කරලා තියෙන්නේ. ඒක මොකද තේරුම් ගන්න ඕනේ, පටා ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඉස්සර ඉගෙන මේ පෞලේ ඉඳලා තියෙන්නේ උදාලා දෙන්නයි
දුවයි අම්මයි තාත්තයි. ඔය පරිදි. ඔය පරිදිනායින් වැඩිම දුරුතා මාන. මානලය ආම්බුල ගහනවා. දැන් හතන් තමයි. ඊළඟ බාලනනේ ඉඩලයක්යි. එයාගෙන් දුම් මානාගෙන ගිහිල්ලා අඩුවරගෙන ගිහින් සතුටුවන්නේ. එයා දලයක්යි. ඒ තමයි මාත්තා මේ ඉඩම ආසයි. කොහොම ආසාවෙන් ජීවත් වෙනවා. ඉඩම හරියට ආසාවෙන් ඉඳගෙන නැහැ නම්බර. අම්මා ගෙදර ආසයි. ගෙදර ගියේ නැහැ කල්පනා කරනවා. අනේ මගේ ගෙදර කල්පනා කරන්නේ. නංගි ඒ ළඟට වල පොකුල. දැන් ලස්සන හිතුවේ මේ පාරක දේවා ඉන්න දේවා වලින් පොකුල. ඒ ගෙදර ළඟට ගිහලා. ඒ පොකුල ආසයි. අනේ මෙතන ආසයි තුනන්නේ ඒ යන්නේ වෙලා ඉන්නේ. එමිනාතේ. වෙයි නාතේ. ඔය කටි මැරුණා. තාත්තා මැරුණා. අම්මා මැරුණා. අනිත් අයියේ මැරුණා. තාත්තා මැන්න කියලා උවේ. තාත්තා මැන්න කියලා උවේ. අම්මනේ නැගිටිනා. ඒ ගෙදර වහා යන්නේ කියලා. නැගිටින්නේ නැගිටිනා ගෙන්නේ කියලා. ඉන්දියාවේ. දැන් ඉන්නේ. දැන් තුන්දෙනා කොලේ ඉන්නවා. දවසක් මේ නැදෑකා ඉන්නවා. ඊටසේ කටේ තව යනවා. අද බුදු දහමේ විනාශ මේ ගැලෙනා අද ඉන්නේ කියලා ඇයි පැටියා ඉන්නා. මේ පැටියා ඉන්නා. ගැලෙනා ඉන්නනේ එම්බ නැත්නම් නැදෑව ඉන්නා. උගා බුදු දහමේ යනකොට ගැලෙනා hari jalan-jalan di dekat sana, jalan-jalan udah sih jalan-jalan. Dan hari, we ada tu ini, dari yang kali ya, mandi, dari dia ini, tapi dia berada, mana, hari udah kamu, ada dunia kita, udah ada. Mari apa yang makan dari kali kali dari kali ini. අවුරුදු 9 මානේ කියලා මම කියන්නේ මම අයිය රහතන් හාමුදුරුවනේ අනේ මම දානයක් කරන්න ඕනේ අපේ හාමුදුරුවනේ කියලා උරුසුත් එක දාන්නේ නැහැ උරුවාස් එක දාන්නේ කල්පනා එන කල්පනා කරලා හාමුදුරුවනේ ආත්මය කියලා කිව්වා උරුවා මම ඒකලා යාත්මය කළා හාමුදුරුවනේ ඉත දවල් දාන්න අපේ ජීවිතේ එන්නේ මම දානේ සූදානම් කරනවා එතකොට ආමෙන් ඉලදිනේ හරන්නාදී කියන්නේ ආමෙන් ඉලදී දැකරපු සිටියේ ඉරුවායි උඩින් එනවා ආමෙන් ඒ ආතාලන ඉඳලා කරට කතාව දෙවිච්චේ ආමෙන් දැකලා ආමෙන් කියනවා මේ අයියා බලි කිව්ව මොහොතේ ගන්න ලාභෙට ඉන්නේ ආමෙන් කිව්වට එනන් බලියේ උලා කපන්න දුන්නානේ මම එනවා ඉතින් මම ආන්තරමයි දාන සුදානම් ආඳුරේ වැඩලා ඊට පස්සේ ආඳුරෝ වෙලකේ අරේ උදාන උරේ බලකන්නේ මෙන්න ගැරියේ ගැරි බලવાનું ගැරියේ බලකන්නේ මෙන්න නැහි පයින්වන්නේ බලයද ආඳුරෝ අහනවා බලන්න ඔබ මේ උරා දුන්නාද ඔබ මේ ගැරිය දුන්නාද ඔබ මෙහෙය දුන්නාද නෑ ස්වාමී මම අහන්නේ අයියේ බලාපන් සංසාරේ ඇති අපේ තාත්තා කෙරුණ ආසාවෙන් හිටියේ ඔන්න තාත්තා නැල උදේ අපේ අනනේ හිත ආසාවෙන් හිටියේ ඔන්න නැල යන්නේ අපේ නදී ඔකුණ ආසාවෙන් හිටියේ ඔන්න ඉම්බෙරේ ඉන්නවා ඔය සුදේනා අපේ තාත්තයි අම්මයි නංගි තමයි ඉන්නේ එදා මේ අවසරය කල්පනා අනේ සංසාරේ දලයන් කරේක සතු මානව ඉදිරි මනියේ කල්පනා අනේ සංසාරේ මේකේ සංසාරේ කියන්නේ මේ තණ්හාවේ කියන්නේ විපාකමි මේ තණ්හාවසාරයේ ඉඳලා ඉඳලා පතුමි ඊසන් රෝගෙදී මට මේ ජීවිතේ නැහැ ආම්බලගේ ස්වාමීනි මම මහාන කරගන්න ඕනේ අදින් පස්සේ මම මහාන ස්වාමීනි මේ ජීවිතේ මම ඇත්තටම කරලා ගත්තා කියලා ඒ අම්මයා අරහතන් වහන්සේ වෙලා උන්වහන්සේ
අරුණකේ දාට අවසන්. ඔන්න බලන්න සංසාරයේ තණ්හාවයි නැහැ. ඒ නිසා තණ්හාවේ මහත්වය ඒක ඉන්දිය නැහැ කියන තමයි ධර්මානුකූලව කාමකාමයන්තු අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක්තරා විශේෂ කිරියා තණ්හාව නිසාම ජීවිතය ඇති කරගන්නයි. තණ්හාව නිසාම ජීවිතය ඇති කරගන්නයි. දමනිය ගතරත්න මෙජිව රාජ්‍ය කියන්නේ කාරු. අදිවට පුතු 100ක් කියන්නේ. ඒ පුතු 100න් බාලදුතාමයි අපි දුවසක්. ඔය රජුගේ මාර්ගාවට පදේ බුදුහාමුදුරු දාන කරනවා. තමහර පදේ බුදුහාමුදුරු දානෙත් කරලා අර බාලහරි බාලහරි 100න් බාලේ ඉන්නවාට වැඩිමන අයියලා ඉන්නවා මෙයා කියනවා මේ 100න් ඉන්නේ බාලහරි. එයා පදේ බුදුහාමුදුරු ගිහිල්ලා කියන ස්වාමීනි මට මේ රාජ්‍යය අරගෙන ගන්න පුළුවන් වේලේ වඩසයි. පදේ බුදුහාමුදුරු කියනවා කුංචි කුමාරයෝ අන්න කුමාරයෝ මම කාරණේ කියන්නේ මේ රාජ්‍යයට කාටවත් හම්බෙන්නේ නැහැ. මේ රාජ්‍ය ගන්නකොට හම්බෙන්නේ නැහැ කවදා. හැබැයි මම කාරණේ කියන්නේ අදින් දින 7ක් ගියාම ඔබ රජකම කාර්යාලයට එන්න දෙන්නේ බලන්න දින 7ක් ඇතුළේ චක්ෂලාන් දෙන්නේ යන්නේ. පුළුවන් යන්න පුළුවන් යන්න. ඔබට රාජ්‍ය හම්බෙන්නේ. ඊට පස්සේ මේ අපේ ආමුරු මේ කුමාරයාට පිරිත් දුන්නා. පිරිත් ගන්න දුන්නා. පිරිත් කරේ වැඩි දුන්නා. දැන් කුමාරයාට අයිනේ යන්න හදනකොට කුමාරයා කොහොමද ඉඳවන්න පුරුෂයෝ ඉඳ පිස්සා. ඒ පුරුෂය පාදේ දුන්නා. බලන්නේ මම අනිත් වෙනව නෑ මම දෙන්නලු ඊට පස්සේ මේගොල්ලෝ ආවා. හැබැයි පරිවර්තන ආන්දෝලනය මෙහෙමයි. කුමාරයෝ ඔය අය වань මාළු කරන මහා දුෂ්කරය කරන එදන් 100ක් යන්න බෑ. මහාපාරය යන්න මහාපාරය යන්න එදන් 100ක් යන්න ඕන අක්ෂරාවල. මේ බන්නස් කුලේදලා එදන් 100ක් ගියාම අක්ෂරාවල යන්න වෙයි. එදන් 100ක් කොත්තුලක් මේ යන්නේ. ඔය වාහනේ පයින් යන්න ඕන. හැබැයි ඒ තව කියන ක්‍රමයක්. මහා ජීවිතුක බඳුක කනාමෙන් නැතේ යන්න පුළුවන් පාලනක් කියන යදුන් 50 ගියයි. හැබැයි වනාන්තරේ ඉන්න භයානක යක්ෂණියෝ. මේසු මලාගෙන යන්නේ. ඉතින් ඒක නිසා හිත හදාගන්න පුළුවන් නම් වනාන්තරේ යන්න දෙපණි යන්න පුළුවන්. කුමාරයා මට පුළුවන් ස්වාමීනි මම යන්න. පංචේන්ද්‍රයන් ගමනේ කරන්න පුළුවන් නම් උඩේ ඒක ලෙඩ පුළුවන්. පංචේන්ද්‍රය කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහ සංවර කරගෙන යක්ෂණියගේ මායාව ඔබේ නැතුව යන්න පුළුවන් කොට යන්න පුළුවන්. ඉතින් යදුන් 50න් කරන එක. මම යනවා සල්වට පුළුවන් යන්න. දැන් කුමාරයා යනවා. අරුණා දෙන 50 යනවා. ඔය අය දන්නවනේ. වනාන්දේ ආන්දේ කියන්නේ ඔබගේ යක්ෂණිය කා ලස්සන රූපයක් නෝයි. බැලු සදාගෙන වෙන ලස්සන රූපවන්ත කාන්තා වේවාය රූපේ ගැටෙන්නේ නැහැනේ ගමන නවත්ත යක්ෂණිය ඇතුලේ ගන්න. යක්ෂණිය උඩ දෙන්නේ නැහැ. මොන්නේ ආයෙත්. ආයෙත් ගන්න ආක්ෂණිය ගන්නකොට ගෙලි ලස්සන දුරු විවාහ සංගීත භාග වාදනය කරනවා. දැන් සංගීත භාග වාදනය කියන එක අසලෙන්නේ මොනලු මහාවතුගේ අහගෙන යන්නේ. සංගීත භාග කියන්නේ මනුස්සයා ඒ සද්දේ කියන මනුස්සයා ඒක අපිට ඉඳලා ඉන්නේ යක්ෂණිය ගන්න හැම අනකම් ඉන්නේ ආලිංගන කරන්නේ ගණනාව වෙන්නේ සාලාවකට මේ දෙවියන් තුන්දිය ලස්සන ඥානයයි මොකද කොහොමද මේ ඥානය මේ ගුරුවරට මේ ඥානය දෙන්නේ නේද යක්ෂණිය නේද මේ කාලේ රසයෙන් දෙන්නේ අනේ ඉන්න ආත්මයන් දැනගන්න පුළුවන් යක්ෂණිය කරන ආලිංගන ඊළඟට කලින් කියන්නේ දුනි ස්පර්ශජුනිය යක්ෂණියන් ලස්සන දුමාය නරපාන ගන්ධයෙන් යොමු කරගෙන යක්ෂණිය කියන්නේ ඉන්නවා. දැන් ඒක ඉවරයි. ඊයක දැන් අවසానයි. දැන් කොහොමද? එනකොට පුරුෂය පරිණාම කාර්ය කරලා කොහොමද යක්ෂණිය. පුරුෂය උදලා ඉන්නේ. යෑම පිළිවෙලට ආගමන. ඊයකට යක්ෂණිය පස්සේ යනවා. යක්ෂණිය පස්සේ යනවා කොහොමද? අසින් ඇවිල්ලා අවසානයේදී කුමාරයා නුරුණියන් පස්සේ
නුවණැති යක්ෂයන් වල නැති කාන්තාව කිතාගෙන අදිමාර්ගය කියන්නේ පස්සේ යක්ෂයන් නැති කොටා ලොකුමයි එක. දැන් මාර්ගය කොහොමද? පස්සිනාගේ අජීවීයේ නිසා අර කොමාරය අවදානයේ කියේව යන්නේ. අන්න විනාහේ වෙනවා හුඟයි. දැන් මදින ලැබෙන්නේ අන්නා. රූප සද්දේ ගන්ධේ රස ස්පර්ශ කියනවා. බැඳුනා නැන්නේ කායය. අන්නාගේ අකාල නමේ දාතනවා කියන්නේ අන්නේ තමයි කියන අපි කතා කරන්නේ අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ කල්පනාන්දිය ගන්න. ධර්මයේ කියනවානේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටප්ප තණ්හා, රස තණ්හා, පොට්ටප්ප තණ්හා, ධම්ම තණ්හා කියන්නේ හයක් කියනවා. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ තණ්හා. ඔය හය තමයි කියනවා මේ පහළ වෙනවා. රූප දාස කියන්නේ, සද්ද දාස කියන්නේ, සුවඳ දාස කියන්නේ, රස දාස කියන්නේ මේ රස හය, තණ්හා හය. ඊළඟට බලන්න කියනවා වාහය පයින් ආන්නේ. බලන්නේ කියනවා නම් ප්‍රකාශ කරලා ඇති. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කියනවා. පංචකාම සම්පූර්ණීමා තණ්හාව මේ ලෝක සදාකාලික කියන හැඟීම භව තණ්හාව නැවති පිළිමත් නැගෙන ආරි භව තණ්හාව. මේ තණ්හා තුනට එක තණ්හාවල 6 ගනි 6 වලට 10යි. 10යි. ඊළඟට තියෙනවා අතීත කාලයේ වර්තමාන කාලයේ අනාගත කාලයේ කාල තුනක්. එතකොට 10 විතරේ 57. ඊළඟට තියෙනවා ආධ්‍යාත්මික බාහිර කාරණා ටිකක්. 57 තමයි ඒකේ. ඔය 147 නෑනේ තණ්හා කියන්නේ නෙවෙයි. 147 නෑනේ තණ්හාගේ මනෝගතේ කියන බණ කියනකොට හලයරකට බණ කියවලම දකලා ඇති. ආන්නේ 147 තණ්හාව කියලා කියන්නේ ඕගේ තණ්හාවේ තමයි. ඊළඟට මේ කම් කාලයෙන් තේරුම් ගන්නත් තණ්හාව කියලා කියන්නේ මානසික සංස්කාරී කරන්නේ ගමනකට කියනකොට වෙනව තමයි අවබෝධ කරගන්න. ඒක තමයි දේශනාවේ මේ තණ්හාව නැති කිරීම තමයි ඉන්නේ කියලා කියන්නේ. තණ්හාකයෝ නිරෝධ නිවාරණය තණ්හාවේ ශේඛරාද එතනම කියන්නේ. ඒක නිවන්නේ. නිවන කවුද ලෝකයන්නේ? යම් දායක මිනිස්සිතේ තණ්හා නැතිවලාද එදින මොහොතේ යන්නේ අවබෝධ කරගන්න. ඒකයි තණ්හාකයෝ නිරෝධ නිවාරණය කියලා ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක මම අවබෝධ කරගෙන ජීවිතේ කාර්යයේ ක්‍රිෂ්ණාගේ වරයක් නැතුව ක්‍රිෂ්ණාගේ මේ නාමයෙන් නැතුව තමයි ජීවිතේ උපදවාගන්නේ පරිසංකරණ සකලේ ජීවිතේ කල්පනා කරනවා. දත්වාලේ දුක්ඛාගේ යථානුමාන අනිදීව සරක නොවේදාන ජීවන හොඳට සම්දේවයෙන් හද දෙන්නේ. හොඳට දෙන්නේ නැහැ කාන්නේ. ඊමණ ඥාන දේව කරන්නේ. අපේ ජීවිතේ කරගෙන ඉඳලා තමයි ඥාන දරන කරගෙන ඉඳලා ලෝභේ නිසා උඩගාගෙන ඉඳලා දෙන්නගේ ජීවිතේ ඉඳලා ප්‍රමාණ දෙන්න ප්‍රමාණ ජීවිතේ යටතේ දත්වාලේ දුක්ඛාගේ යථානුමාන අනිදීව සරක නොවේදාන හොඳට දෙන්නේ හොඳට කමිනා දීන්දා මේ ප්‍රයෝජන දේශනාවේ විවාහය තමයි. ඉතින් මේ මම පානසක් කරන ධ්‍යාන කරනවා කියන්නේ මගේ ආත්මයන් අභිඥා විශ්වරෝධී කාණ්ඩයි. චිත්තෝපත් මේ ධර්මයේ අතර අභිඥා විශ්වරෝධී තමයි මම ඔය මාතෘකාවකට මාර්ගය කාණ කියන්නේ. ඔයයන් කාණ්ඩයේ සාමාන්‍යයෙන් ධ්‍යාන කරනවා ධර්ම සෝරී වාසංකේපණි දුර්ලභ ඥාන මහන්සියලා දේශනා කරනවා ඥානනාවේ සංසාරක පිළිබඳ අත්විඳිනවනා උත්තම නිවන අවබෝධ කරගන්නට මේ ධර්ම ශ්‍රවණයේ නිසෝයේ අනුනාමයේ නිසෝයේ හේතුවනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ කාර්යය ස්ථාපන කරගන්නට. ආකාරයෙන් මන්දා දේවා නමය මිත්‍යා පියන්න මුලිකව ජනකන් දුරෝසාසන